හරි සුබ සන්ධ්‍යාවක් පුතේ හැමෝටම මේ 9 වෙනි පාඩමේ පේපර් එක නේද තියෙන්නේ අපිට 9 වෙනි පාඩේ පේපර් එක නේද ඔක්කොටම ඇහෙනවද ඔක්කොටම ඇහෙනවද පුතේ ඔයාලට ඇහෙනවද මාව කොහොම හරි දාන්නකෝ ඇහෙනවා කියලා රයිට් ඕකේ හරි හරි එහෙනම් මේ පේපර් එකෙන් පටන් ගමු නේද පේපර් එක ඔයාලට තියෙනවනේ බොහොම ස්තුතියි මේ මුලින්ම 7:45 කියලා වෙලාව මතක් කරලා දුන්නාට බොහොම ස්තුතියි හරි එතකොට මේ බලන්න අපි 9 වෙනි පාඩමේ පළවෙනි පේපර් එකේ ප්‍රශ්නය අපි පේපර් එක සාකච්ඡා කරනවා කියලා කිව්වා. එතකොට ඒකට අනුව මුලින්ම තියෙන බලමු මොකක්ද තියෙන්නේ කියලා. අද දවසේ පටන් ගැනීමෙදිම 9 වෙනි පාඩමේ ඒකි පේපර් එක සහ තර්කි පේපර් එක තමයි කරන්න තියෙන්නේ. ඒක කරලා යන්න ඉස්සරහට. තාව් නියම්වා පන්ගේ ඉන්න කරිමල් ප්‍රොසිප්සියෝ. මොකද කියන්නේ? පල්ලෙහා තාව් ඊළඟ ඡේදය හා සම්බන්ධයක් තියෙන කරිමල් චිත්‍රය තෝරන්න කියලා කියනවා. ඊළඟ ඡේදය හා සම්බන්ධයක් තියෙන චිත්‍රය තෝරන්න. ඔන්න බලන්න මම ඔයගලන්ට කිව්වා වගේම මේ දැන් මෙන්න මේ වගේ ආහාර පිළිබඳ මේවා පාඩම් කරගන්න ඕනේ අපි. හරිද? දැන් මේ කෑම જાති මේ වල දින කල කියන්නේ පෝ කල ඇත්තටම ෆොටෝස් මේ තියෙන්නේ. මේ දිනේ ඇත්ත ෆොටෝස්. ඒතර මේවා මේ ෆොටෝස් black and white එක ගත්තා නම් මේක ඔයාලා අඳුර ගන්න පුළුවන්ද? බෑ. නේ? අන්න එකයි අපි කිව්වේ අර මේක අනිවාර්යයෙන්ම මේ පෝ කල එක ගන්න ඕනේ කියලා මොන කාරණා. දැන් මේකෙදි මේ මෙතන කහ පාට පිටරේ තියෙනවා නේ. කොම්බලට දාව පිටරේ මේක පේන්නේ නැහැ black and white එකේ. හිතා ගන්න බෑ මෙතන පොළ පාට පලා වර්ගයක් තියෙනවා නේ. එහෙම තියෙන මේක සතු පාට කිංචි තියෙනවා මෙතන. ඒක මේක බලන්න මේ සෝස් එකක් මේ තියෙන්නේ. මෙතන සෝස් වගේක් දාලා තියෙනවා නේ. ඒ කෑම වර්ග වල තියෙන රටාව වර්ණ රටාව. ඒ අනුව අපිට මේක හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ මොකද්ද තියෙන්නේ? ඉම්පක් ඉන්මිදා කියලා තියෙනවා. ඉම්පක් ඉන්මිදා. දැන් අපිට මේක black and white වල තිබ්බනම් මේ ඇත්තටම මේවා හිතා ගන්න අමාරුයි. දැන් මේක හොඳ පැහැදිලිව කලර් එකේ තියෙන හින්දා ඔයගොල්ලන්ගේ පොතේ තියෙන ෆොටෝස් වල කලර් එකේ ඒක හින්දා මේවා අඳුර ගන්න පුළුවන්. මොකද්ද උත්තරේ එහෙනම්? මේක වෙන්නේ තුන් කාස නේද? මේක තුන් කාස. තුන් කාස අර මොකද්ද කිව්වේ ඌරු පොක් නේද? ඌරු මස් අඹරලා හදන කට්ලට් එකක් කියලා කිව්වේ ඒක නේද? ඊළඟ මොකක්ද මේ දෙන්නේ? පිපින්පක් එක. එතන පිපින්පක් කියලා කිව්වේ. පිපින්පක් පිපින්පක් කියලා කිව්වේ ඒක. මේක දෙන්ජන් චිකි. දෙන්ජන් චිකි එක. දෙන්ජන් චිකි. මේක කිම්පක්. කිම්පක්. නෝ උත්තරය 4 නේ. උත්තරේ 4යි සරල ඒවා. හරි. ඊළඟට අපි යනවා ඊළඟ එකට ගියාම මොකක්ද තියෙන්නේ? තාව් පන්වෝවා පන්ගේ ඉන්නන් කොසල් මෝසන් නිකා. තාව් ඊළඟ වචනේ තන්වෝ වචනය හා පන්ගේ ඉන්නන් සම්බන්ධයක් තියෙන ගොසල් මෝසන් නිකා එක මොකද්ද කියලා අහනවා. ඊළඟ වචනය හා සම්බන්ධ මේ දින වචනය හා සම්බන්ධයක් තියෙන පල්ලෙහා 1යි 2යි 3යි 4ක් 4 එකක් තියෙනවා. මෙතන මොකද්ද කියලා තියෙන්නේ කිම්චි චිකි අර කිම්චි ස්ටුව නේද? කිම්චි අපි ස්ටුව කියලා කිව්වේ කිම්චි ස්ටුව. ඒ කිම්චි ස්ටුව හා සම්බන්ධ මෙතන සම්බන්ධයක් තියෙන වචන එකක් තියෙන්න ඕන. අපි බලමු මොනවද මේ වචන එක කියලා. හරි? මොකද්ද? නාල්සි කාලගුණය කාගු කියන ගෘහ භාණ්ඩ ජීවිතේ තියෙන ලී වලින් සාධන ගෘහ භාණ්ඩ කියන්නේ යන්නේ ඒවට. උම්සික් කියනවා ආහාර තුෂී කියනවා නගරය. ඒතර මොකද්ද? නගරයට පළාත් වලට කියන පළාත් නගර වල තුෂී කියලා කියන්නේ. එතකොට ප්‍රදේශ වල. ඒතර කාලගුණය සහ සම්බන්ධයිද කිංචි කියනවා නැහැ.
කාගු ලීබඩු සහ ගෘහ භාණ්ඩ වලට සම්බන්ධයිද නැහැ. උම්සික් ආහාර වලට කෙලින්ම සම්බන්ධයි නේද? එහෙනම් උත්තරය ඇවිල්ලා 3. කුෂිකේ නගර වලට සම්බන්ධයක් නැහැ මේ. එහෙනම් උත්තරය ඇවිල්ලා ඒකේ උම්සික් කියන එක. මොකද ඔයගොල්ලෝ ඒවා කරලා ඇති වහල් පහසු දේවල් වෙන්නේ නැති වරක් නේද ගායනකොට. මාරු නොවෙන්නේ නැති. ඊළඟ එකේ තියෙන මේ හරිය පෙර පරිදිම යටින් ඉරක් ඇඳලා වෙදින්නේ. ඉරියන් දෙපේවට හරිය හොයලා වාක්‍යයට ඒවා හරි තැන් හොයන්න කියලා. මේ කියන්නේ සදොස්තැන් නිදොස් කරන්න කියලා කියන්නේ. ඒක නිදොස් කරන්න අපිට ලියන්න දෙයක් නැහැ. හරියක වැරදි තුන තෝරලා හරියක හොයන්න කියලා කියනවා. හරිද? තාම්චුම් මිච්චුල්චි ඊළඟ එකෙහි යටින් ඉරි ඇඳි මිච්චුල්චි යටින් ඉරි ඇඳි පුපුන් වචනය මත්නන් මොන්ජන්න වචනය නිවැරදි වාක්‍ය පොරසිප්සියෝ තෝරන්න වචනේ ඇති නිවැරදි වාක්‍ය තෝරන්න කියලා කියනවා. යටින් ඉරි ඇඳලා ඇති නිවැරදි වචනේ තියෙන වාක්‍ය තෝරන්න කියලා කියන්නේ. දැන් මේක හැමදාම බලනවා නේද? ප්‍රශ්න ගන්න අපිට මේක ආවා. ඒ සිස්ටම් එකේ තමයි යන්නේ. බලමු. චූස් කියන ජූස් එක. දැන් මේ මෙතන තියෙන්නේ මේ මෙතන පදනම් වෙලා තියෙන්නේ වා අර වා සහ වා කියන වා. අපි මේක ඉගෙනනවා වා සහ වා. හරිද? වා සහ වා. මොකද මේ වා මේක සහ සමග කියලා කියන්නේ දෙකම පාවිච්චි කරන මේ වා සහ වා කියන එක. හරි? වා සහ වා කියන එක පාවිච්චි කරනවා. හරිද? එතකොට එතකොට මේක වා සහ වා කියන දෙකම සහ සමග. දැන් මේක වා සහ කියන එකත් වා කියන එක සමග කියන එකත් නෙමෙයි මේ කියන්නේ. මේ දෙකේම තේරුම මාරුවෙන් මාරුවට සහ සමග කියලා පාවිච්චි වෙන කොරියන් භාෂාව තුළ. එතකොට මේකෙදි මේක පාවිච්චි වෙන්නේ ඉදිරියෙන් එන නාම පදේ. ඉස්සරහින් එන නාම පදයේ ස්වරයක් නම් මොකද්ද? ස්වරයක් තිබුණොත් වාත් ව්‍යංජනයක් තිබුණොත් ක්වාත්. ස්වරයක් තිබුණොත් වාත් ව්‍යංජනයක් තිබුණොත් ක්වාත්. අපි මෙහෙම කියමු. සොන්සෙන් නිම් සොන්සෙන් නිම් සමග කියලා කියද්දි සහ කියලා කියද්දි ක්වා කියන එක දාන්නේ. ක්වා. ඊසා කියලා කියමු. ඊසා සහ කියද්දි පාවිච්චි කරනවා වා කියන එක. මෙතන තියෙන ස්වරයක් මෙතන තියෙන්නේ අල්ලකුරක්. මෙන්න මේ දෙක අනුව මේ වා වෙනස් වෙනවා. කියන්නේ නාම පදයේ අගකුර අනුව වා වෙනස් වෙනවා. ඒකට අනුව බලන්න මෙතන චූස කියන්නේ ස්වරයක්. එහෙනම් වා හරියද? වැරදි. එහෙනම් වෙන්නන මොකද්ද? වා එක නේද? චූස වා උයරල් මාසය. මොකද්ද? ජූස් සමග කිරි බොනවා. දෙවැනි එක කිම්පප් වා මොකද්ද? ලාමියොන් චූසය. එතන බලන්නකො. හරිද? කිම්පප් වා. දැන් මෙතන මම මෙන්න මෙතන බලන්න කිම්පප් මෙතන වා එක හරියට දැම්මොත් වැරදි. ඇයි? මෙතන මේකේ ඉන්නවනේ ස්වරයක් තිබුණා. ඉතින් මේකත් වැරදි. කිම්පප් කියන්නේ මොනවද? කිම්පප් කියලා අපි කියන්නේ මොනවද? කිම්පප් කියන ආහාරය නේද? රෝල් එක. ලාමියොන් නූඩ්ලස් දෙන්න. එතනත් ඒක මෙතනත් ඒක වැරද්දක් තියෙනවා. මෙතන ප්යොන් ඉජොන් ක්වා එක හරි. ප්යොන් ඉජොන් කියන එකේ තියෙන හල් ලකුණක්. එහෙනම් ක්වා එක හරි. ඒක හරි. බලමු ඊළඟ අර උදොන් කියන ආහාරය උදොන් කියන එකේ හල් ලකුණක් තියෙන වා වෙනවා මේක ක්වා වෙන්න ඕන. මේකත් වැරදි. තුන් කාසරල් මොගෝය. උදොන් කියන ආහාරය සමග තුන් කාස කිව්වේ අර මේ පෝක් මේ ඌර්මස් කට්ලට් එක කියලා කියනවා. ඒක කනවා කියලා කියනවා. හරි? එතකොට එහෙනම් මේකේ සදස්තර මොකද්ද? මේ ඔක්කොම වැරදි නෙමෙයි නේද? මෙතන වැරදි දාලා තියෙනවා මේ. වැරදි මෙතනත් වැරදි. එහෙනම් වෙන්න ඕන මොකද්ද? චූස වා. මෙතන වා වෙන්න ඕන. මෙතනට වා වෙන්න. මෙතන මොකද්ද? වා. එහෙනම් උත්තරේ නම් තුන්වෙනි එක හරි. නේ? තුන්වෙනි එක උත්තරේ හරියන්නේ තුන්වෙනි එක. හරි. එතකොට ඊළඟට අපි යනවා හතරවෙනි එක බලන්න. මොකද්ද හතරවෙනි ප්‍රශ්නේ? පින්ගනේ තොරෝගල් ඉස්තරට ගැලපෙන කයන් අල්මජන් වඩාත් නිවැරදි දොස දෙය ප්‍රසිප්සියෝ තෝරන්න. මොකද්ද? පින්ගනේ තොරෝ ඉස්තරට ගැල තොරෝගල් ඇතුළත් වෙන සුදුසු කයන් අල්මජන් වඩාත් නිවැරදි දෙය ප්‍රසිප්සියෝ තෝරන්න. හරි? බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. දැන් මෙතන ඉස්තරට ගැලපෙන එක තෝරන්න කියලා තියෙනවා. මෙතන උත්තර හතරක් තියෙනවා. මේ හතරෙන් එකක් වෙනද දාන්න වෙනවා. බලමු.
කෝපි ෂොප් එකේ. කෝපි ෂොප් කියලා කියන්නේ මොකද්ද? කෝපි කඩේ නේද? කෝපි ෂොප් එක කෝපි ෂොප් එක ෂොප් එකට කස්සයෝ ගියා. කෝපි හොස්ට් එකට ගියා. කෝපිරල් හන් කෝපි හන් කියන්නේ එක හන් එක බිව්වා. හරි ඉස්තැන්ඩෙන්. එතන දිනවා මෙයොන්. කෝපි එතන දින මොකද්ද? මෙයොන් කියන්නේ මිනිස්සු ගණන් කරන ඒකකේ. මිනිස්සු ගණන් කරන ඒකකේ. වන් කියන්නේ පොත් ගණන් කරන ඒකකේ. ජන් කියනවා වතුර වීදුරු කෝප්ප අර මොකද කියන ෂූටින් වීදුරු කෝප්ප වතුර වල බය පීරස කියන්නේ වන්නේ වගේ ඒවා. ඒ කියනවා සරල දේවල් ගණන් කරන ඒකකේ. කියන ඉදිරියදා ජීවිතයේ අත්‍යවශ්‍ය සරල දේවල් ගණන් කරනවානේ. පොඩි දේවල් නේ පෑන්සල් වගේ දේවල් කෑම පොඩි සරල කෑම වගේ දේවල් ගණන් කරනවා මේ K කියන එක භාවිතා කරන්නේ කොරියන් භාෂාව. කියන්නේ සංඛ්‍යාවත් එක්ක මේ K කියන එක භාවිතා කරනවා. ජන් කියන එක භාවිතා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවල කෝපි හන්ජන් කොපිරල් හන්ජන් වලුස් කෝපයක් මසස්සේ බිව්වා එහෙනම් උත්තරේ මේක තුන්වෙනි එක හිතන්නේ ඔයාලගේ හරියද නේද? මොකෙම හරිය ඇතිද මම හිතනවා. බලමුකෝ. වැරදිකත් එක්ක දාන්න නේ. වැරදිකත් එක්ක දාන්න ඕනේ. අපි යනවා පස්වෙනි එක බලමු. ඊට පස්වෙනි එක අර හැමදාම ලොකුට දින එකට නේද? පස්වෙනි එක ලොකුට දින එකෙන් පොඩ්ඩක් තව ලොක් කරන්න අපල ඕනේ නේද? ලොක් කරලා බලමු. හරි දැන් බලන්න මේකේ මේක තමයි අර තොරතුරු පිටුවේ අපි කරනවානේ 9 වෙනි පාඩමේ මොකද්ද අර කිව්සක කියන කිව්ස් කියන අර ස්වයංක්‍රීයව අර මේ මොනවද ස්වයංක්‍රීයව මොනවද කියලා ආහාර ගන්න අනුන් ගන්න පුළුවන් යන්ත්‍රයක් තියෙනවා කිව්වේ. අන්න ඒක සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. හරි අරගේ දෙවිච්ච කොටස් ටිකම මේකට මේ ඡේදය තියෙනවා. මම මේක ලොකුට කියන්න යන්නේ නැහැ. මම මේ ඡේදය ඔයගලන්ට කියලා දෙනවානේ. ඒකම තමයි මේකේ තියෙන්නේ. ඒ වචනම තමයි තියෙන්නේ. ඉතින් මේ ඕගොල්ලන්ට මේක ඒක කරා නම් ඒ හොඳට එඩිට් කරා නම් එඩිට් කරලා තමයි මේක කරන්න කියලා මම කිව්වේ. ඒතකොට එඩිට් කරලා මේක කරා නම් අමුතින් මම මේක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යත් නැහැ. නමුත් මම ඒවට දැන් පැහැදිලි කිරීමක් කරන්න අපු යනවා. බලන්න. ශීඝනේ ලියන්නේ හැමම එතනියලු. ශීඝනේ කියන්නේ වර්තමානයේ වර්තමානයේ කිව්සකර කියලා කිව්ස් කියන යන්ත්‍රය ඉයොන් හේ භාවිතා කරලා උම්සිකල් ආහාර චුන්මුන් හානන් මොකද ඇනවුම් කරන චුන්මුන් හානන් නේ දැන් මේක හන්නුනා නම් මොකද චුන්මුන් මම කියනවා චුන්මුන් කතා කියන්නේ ඇනවුම් කරනවානේ චුන්මුන් නම් මෙදින හානන් නේ තියෙන්නේ මේක හන්නුනා නම් මෙතන තියෙන හානන් මම චුන්මුන් හානන් ඒකම ගන්නවා නේ මේ පොඩි ව්‍යාකරණයක් නැවත මතක් කරගන්න ඉවත් කරන්න චුන්මුන් හල් උදේ බලා ගන්න චුන්මුන් හානන් ඒ කියන්නේ මොකද්ද ඇනවුම් කරපු අර අතීත කාල ස්වරූපය පෙන්වන එක ඒ ඇනවුම් කරපු කියන කරලා අවසන් කියන දාස හානන් කියන්නේ නන් එක දැම්මම අර වර්තමාන දාස අන් එක දැම්මම අන් සහ අන්ත මොකක්ද දාන්නේ අන් සහ නන් එක නේද මෙතන අල්ලා ගොඩක් ආව අන් දානක් වුණේ ඒක චුන්මුන් හානන් ඇනවුම් කරපු කරන එල්ලක මොකද කරන්නේ අනාගත කාලේ හංගවන මොකද්ද කරන්න ඉන්න කියන අදහස මම පොඩි මතක් කිරීමක් විතර වැඩ කරේ ඔයාලා මේක දන්නවා හරි චුන්මුන් හානන් ඇනවුම් කරන කගේගා මානාජිගු ඉස්සම්මිදා මානාජිගු ඉස්සම්මිදා අජිගු ඉස්සම්මිදා කගේ කියන්නේ කඩේ මන්ටා මේ මන්ටා කියන ක්‍රියාමූලයට තමයි මේ අජිදා කියන එක අජේ මෙතන ව්‍යාකරණය අජිගෝ ඉස්සම්මිදා කියන එක එක්කවලා තියෙන්නේ මන්ටා කියන විශේෂණ පදයක. එතකොට මේක එක්ක වුණාම මොකද වෙන්නේ මෙන්න මේ වගේ මන් දැන් අයින් වෙනවා මන්ටා මනාජිගෝ
ඒගොල්ලෝ ඉස්සයව නැත්නම් ඉස්සම්නිදා කියලා අදහස් වෙනවා. අධික ඉස්සම්නිදා. ඒ රැස්වෙමින් සිටිනවා. නම් ඒක යම් කිසි දෙයක් සිදුවීමින් පවතිනවා කියන අදහස් තමයි මේකෙන් එක් වුණා. මෙතන මානත කියන්නේ වැඩි වෙමින් වැඩි කියන එකනේ. ඒකට මානාජික ඉස්සම්නිදා කියන්නේ එවැනි ආහාර වද ඕඩර් කරන ඇනෝම් කරන කඩවල් මානවාචික විසඳන ගොඩක් වර්ධනය වෙමින් පවතිනවා ගොඩක් වැඩි වෙමින් පවතිනවා කියන අවස්ථාව එතන ගොඩක් තියෙනවා කියලා කියන්න පුළුවන් මේක හරිද ගොඩක් වැඩි වෙමින් පවතිනවා දැන් ගොඩක් තියෙනවා කියලා කියන්න පුළුවන් කවි ගා ගොඩක් මානවාචික විසඳන ගොයිසම්විදා කියන්නේ ඒ යම් කිසි දෙයක් වෙමින් පවතිනවා කියන එක. ඒතකොට මේක අදහස් කරන්නේ එවැනි ආයතන එවැනි දේවල් ගොඩක් වැඩි වෙමින් පවතිනවා කියන්නේ. කිව්ස් කියන යන්ත්‍රය සයම් හාමියම් භාවිතා කරනවා නම් මෙයොන් එක දැම්මම මොකද කරනවා නම් කරොත් කියන අදහස් මම ඔයාලට කියලා දුන්නා නේ. මෙයොන් මෙනු කියන්නේ මොකද්ද මෙනු වට්ටෝරුව මෙනු එක සොන්තෙක්වා සොන්තෙක් කියන්නේ සොන්තෙක් හදා කියනවා තෝරනවා සහ සොන්තෙක් කෙල්චේ хан මොකද්ද කෙල්චේ හදා කියලා කියන්නේ කෙල්චේ хан කියන්නේ ගෙවීම කරලා хан කියන්නේ කරලා කියන එක ගෙවීම කරලා sorry මෙතන ගෙවීම කරලා නේ කෙල්චේ මෙතන ඉන්නේ මේ хан බොනේ මේක මේ хан එක මේකට දාලා නැහැ මෙතන මෙන්න මේක වෙනවා සොන්තෙක්වා කෙල්චේ බලන්න හොඳට බලන්න සොන්තෙක්වා කෙල්චේ ඒ කියන්නේ තේරීම සහ ගෙවීම කියන එක. තේරීම සහ ගෙවීම. තේරීම කියන්නේ මෙනු එක නෙවෙයිනේ. භාවිතා කරලා මෙනුවේ වට්ටෝරුව තේරීම සහ ගෙවීම. ගෙවීම. හන්බොනේ එකවර එන්බොනේ මේ මතකයක ආවා. හන්බොනේ හල්සු ඉස්සසෝ කරන්න පුළුවන් විදිහට ඉස්සසෝ පුළුවන් නිසා කරන්න පුළුවන් නිසා විදිහට නෙමෙයි කරන්න පුළුවන් නිසා මෙව් පෙවුන්රි හම්මිදා මෙව් කියලා කියනවා වඩා පහසුයි පෙවුන්රි හම්මිදා කියනවා පහසුයි මොකද්ද මේ කියන්නේ කිව්ස් එක භාවිතා හාමියොන් භාවිතා කරනවා නම් කරොත් මෙනු වට්ටෝරුව තේරීම සහ ගෙවීම එකවර අන්බොනේ කරන්න පුළුවන් නිසා වඩාත් පහසුයි හරි ආයි ලියා ගන්නත් ඕනේ නැහැ ඔයගොල්ලෝ මම කියන්නේ. කොහොමද ලියා ගන්න? ටොජි ස්ක්‍රීනර් මොකක්ද කියන්නේ ටොජි ස්ක්‍රීනර් ටච් ස්ක්‍රීන් එක තුන්ගේ මගින් වොන්හානන් මෙනු කියන්නේ අවශ්‍ය කරන මෙනු කියන්නේ වට්ටෝරුව සහ කෙසුරල් සංඛ්‍යාව කෑම සංඛ්‍යාව කියන්නේ අවශ්‍ය කරන කෑම සංඛ්‍යාව කොරගු තව එකක් තෝරලා කොරගු කියන්නේ තෝරලා කාදනා මොබයිල් කෙල්ජේ කාද කියන්නේ කාඩ් එක නා කියන්නේ හෝ කියන එක මොබයිල් කියන්නේ ජංගම දුරකථනය කෙල්ජේ ගෙවීම කාඩ් එකකින් හෝ ජංගම දුරකථනයෙන් ගෙවීම මොබයිල් කෙල්ජේ කියන්නේ ජංගම දුරකථනයෙන් අපි කියනවානේ ඔය QR කෝඩ් එක භාවිතා කරලා මුදල් ට්‍රාන්ස්ෆර් කරලා අන්න ඒක නේ කෙල්ජේ ගෙවීම සිස්ටමල් ඉයොන්ගේ මොකද්ද කාඩ් එකකින් හෝ ෆෝන් එකෙන් ගෙවන සිස්ටම් එකකින් ඉයොන්ගේ භාවිතා කරලා කෙල්ජේ හාමියොන් ගෙවීම් කරනවන් හාමියොන් තෙම්මිදා ගෙවීම් කරාම හරි හාමියොන් තෙම්ද භාවිතා කරලා ගෙවීම් කරාම හරි මොකද මම කියන්නම් ටච් ස්ක්‍රීන් තුන්ගේ කියන්නේ මේ කිව්ස් එකේ තියෙන ටච් ස්ක්‍රීන් එක තුන්ගේ මගින් වොන්හානන් මෙනුව අවශ්‍ය කරන මෙනුව සහ කෙසානල් සංඛ්‍යාව කෑම සංඛ්‍යාව ආහාර අවශ්‍ය කරන කෑම සංඛ්‍යාව කොරගු තෝරලා
කාඩ් එක කාදනා මොබයිල් කාඩනා මොබයිල් මොකද කාඩ් එකකින් හෝ මොබයිල් ෆෝන් එකකින් කෙල්ටේ සිස්ටම් මොකද්ද ගෙවීම් කරන සිස්ටම් එකකින් හරිද ඉයොන් හේ භාවිතා කරලා කෙල්ටේ හාමියොන් තෙම්මිදා ගෙවීම් කරාම හරි ඉගෙන ස්ක්‍රීන් එක භාවිතා කරලා අවශ්‍ය කරන කැම තෝරලා සංඛ්‍යාව තෝරලා ගෙවීම් කිරීම කාඩ් එකකින් හෝ ෆෝන් එකකින් කරාම හරි කියලා කියනවා ඊට පස්සේ කියනවා මොකද්ද කිව්ස්ක නිසා තොප්පුනේ නැත්නම් මේක උපකාරයෙන් තොප්පුනේ කියලා එක නිකන් ආවොත් සාමාන්‍ය පොඩි භාෂාවේ මේක ව්‍යාකරණයක් පුතේ තොප්පුන් ඒ මේක නිසා කියන ව්‍යාකරණයට එනවා ඉස්සරහට අන්තොප්පුනේ නන්තොප්පුනේ කියන එකත් එක්ක සම්බන්ධ වෙන එක මේ තොප්පුන්නේ කියන එක නිකන් නිකන් සාමාන්‍ය වචනයක් එක භාවිතා කිරීමේදී මේක සාමාන්‍ය උපකාරයෙන් පිහිටෙන් කියන අදහස තමයි පිහිටෙන් කියන අදහස තමයි එන්නේ. මොකද තොප්පුනේ කියන්නේ නේද? මොකද ලියලා තියාගන්න. සාමාන්‍යයෙන් මේකත් එක්ක දන්නන් වගේ ඉස්සරහට එන විපාදයක් එක්ක තොප්පුනේ ආවොත් නිසා කියන අදහස ඒක වෙනම උගන්වන ඉස්සරහට නිසා කියන අදහස එන්නේ ඒක එන්නේ ධනාත්මක සහ ඍණාත්මක කියන කාරණා දෙකක් තියෙන දෙකත් එක්ක ගලපලා ඒක එන්න තියෙන්නේ. ඒක වෙනම උගන්වනවා. මෙතනදී මේ තොප්පුනේ කියන එක නිකන් මේව නාම පදයක් එක්ක සම්බන්ධ වෙලා આવොත් ඒක උපකාරයෙන් සහ පිහිටෙන් කියන කතාව තමයි මෙතන ඇදෙන්නේ. ඒක කිව්ස් එකේ උපකාරයෙන් සරම්දරන මිනිසුන් ඔම්සිගල් ආහාර පරගු ඉක්මනින් වේගයෙන් කන්පයොන් හගේ මම ඉදා කියනවා කන් කියන්නේ කන්තන් හදගෙන සරලයි කියන එක පයොන් කියන්නේ පහසු සරල පහසු හරි කියන්නේ මේ දෙකම එකව කරාම ඉතාමත් පහසුවෙන් කියන්නේ පහසුවෙන් කන්පයොන් හගේ පහසුවෙන් චුන්මුන් හල්ස්විස්සමිදා ඇනෝම් කරන්න චුන්මුන් හදාගෙන ඇනෝම් කරනවානේ හල්ස්විස්සමිදා කරන්න පුළුවන්කම තියෙන ඇනෝම් කරන්න පුළුවන්කම තියෙනවා පහසුවෙන් ඇනෝම් කරන්න පුළුවන්කම තියෙනවා හරි දැන් අපි මේක අර කාරණාවම තමයි මේකේ තියෙන්නේ ඒ කාරණාවම තමයි ඒකේ අඩංගු දේවල් ටික. දැන් මේක අහන්නේ මේක හා සම්බන්ධව මේකට ගැළපෙන එක මොකක්ද කියලා සමානෙක. මේ විස්තරයට මේ උත්තර හතරක් තියෙනවා. ගැළපෙන එක බලමු. කිව්ස් එක හොන්ගම් කියල්චේමන් කනන් හම්බිදා. මොකක්ද කියන්නේ? කිව්ස් එකේ මුදලින් විතරක් ගෙවීම හොන්ගම් මුදලින් විතරක් යම්ගම් කෙල්චේ මන් කියන මුදලින් පමණක් කනන් හම්බිදා ගෙවීම කළ හැකි කියලා කියන්නේ මුදලින් ගෙවීම කිරීම පමණක් කළ හැකි මුදලින් ගෙවීම කිරීම පමණක් කනන් හම්බිදා කළ හැකි වැරදි නේද කාඩ් එකම පුළුවන් ස්මාර්ට් ෆෝන් එකම පුළුවන් කියනවා. දෙවෙනි කියනවා කිව්ස් එක භාවිතා කරනවා නම් චුමුන්නි පොන්දි හම්බිදා ඇනෝම් කිරීම පහසුයි. ඒ කතාවක් මේක ඉම්පයිට හරියට දාගන්න. තව බලමු විතර මිල වල හරියට කියොත් ඒක හරියට දාගන්න. කිව්ස් එක භාවිතා කරොත් යොන් හාමියොන් භාවිතා කරනවා නම් චුමුන්නි ඒ චුමුන් කියන්නේ ඇනෝම් කිරීම පහසුයි කියලා කියන්නේ. ඇනෝම් කිරීම පහසුයි කියලා. හරි තුන්වෙනි කියනවා කිව්ස්කේ සොලන් කියන්නේ කිව්ස් එකෙන් මෙනුවල් අර මෙනුව වට්ටෝරුව සොන්තෙක් හල්සු ඔප්ෂන් විදා තෝරන්න බෑනේ සොන්තෙක් හදාගෙන තෝරනවා කියන එක එල්සු ඔප්ෂන් විදා කියන කරන්න බෑ කියන එක ඒක ව්‍යාකරණයක් එල්සු ඔප්ෂන් විදා උන් දන්නවනේ ඒ සොන්තෙක් හල්සු ඔප්ෂන් විදා කියන්නේ සොන්තෙක් තෝරන්න බෑ කියලා කියන්නේ තෝරන්න බෑ වැරදි තෝරන්න පුළුවන් නේද ඒකින් කිව්ස් කරල් මෝදන් කිව්ස් එක මොදර්න් කගේසෝ හැම කඩේකම ඉයොන් හල්සු ඉස්සමිදා මොදර්න් ගොඩක් මුදේ හැම සියලුම කගේසෝ කඩවල් වල පිට භාවිතා කරන්න පුළුවන් නෑ හැම කඩේකම මේක භාවිතා වෙන්නේ නෑ දැන් ඒක වර්ධන වෙමින් පවතිනවා සමහර කඩවල පමණයි තියෙන්නේ එහෙනම් මේක වැරදි එහෙනම් උත්තරය ඇවිල්ලා මොකද දෙවැනි එක තමයි ගියා හරිද? ඔයාලට ලැහැත්ලා ඉන්න හරි ගන්න දාන්න බලාගෙන හොඳේ.
හරි. අපි යනවා ඊළඟ තත්ති පාඩමට. තත්ති පාඩමට ගියාම මුලින් බලමු මේ මොකද තියෙන්නේ කියලා. ඔයාලා දැන් මේ ඔක්කොම කරලා තියෙනකොට මම මේ කරන් යන්නේ ඒකයි. මම කල් තියලා කියලා තියෙනවා මම පේපර් එක තියෙනවා. ඔයාලා ඉදදි කරන්න. පාඩම කරනවා. පාඩම කරලා පේපර් එක ඉතුරු කරනවා ඉදදි කරන්න. හරිද? දැන් රෙකෝඩින් බලාගත්ත නැති අයට මේ දවස් ටික ඔක්කොම කරගන්න තිබ්බ කාල වේලාව තිබ්බා. ඒක 1번. 다음을 듣고 빈칸에 알맞은 것을 고르십시오. තාවම තත්කු පින්ගනේ අල්මජන් ගොසල් කරසිච්චියෝ. ඊළඟ එකට සවන් දීලා හිස්තැනට මේ හිස්තැනට ගැලපෙන නිවැරදි එක තෝරන්න. ඕගොල්ලෝගේ පොත බලාගෙන කරලා තියෙනවනේ. මොකක්ද බලමු මෙයා අහන්නේ? 이것은 비빔밥입니다. 이것은 මෙයා දෙන්නේ කියන 비빔밥입니다. 비빔밥입니다. දැන් මෙයා කියවෙලා හිස්තැනට කියන වචනේ ශ්‍රවණය කරන්න හොඳට අහන් ඉන්න ඕනේ. ඒක අදාළ වචනේ මේ උත්තර හතරෙන් තෝරන්න. මොකද්ද දෙවෙනි උත්තරේ නේද? තාංසුම් කියන ආහාරය, bibimbap කියන ආහාරය, ජජම්බියම් කියන ආහාරය, පුල් පොකි කියන ආහාරය. ඔය හතරෙන් මොකද්ද කිව්වේ? ඉගොසන් bibimbap ඉම්මිදා කියලා කිව්වා. හරි? ඒක අපි යන දෙවෙනි එකට බලමු දෙවෙනි එක. දෙවෙනි එක නේ. 2번. 다음을 듣고 들은 내용과 관계 있는 그림을 고르십시오. තාව් තත්කු ඊළඟ එක සවන් දීලා කරන්නේ වුණා. මොකද්ද සවන් දෙන ඡේදය හා ක්වාන්ගේ ඉන්න සම්බන්ධයක් ඇති. සවන් දෙන ඡේදය හා සම්බන්ධයක් තියෙන ක්වාන්ගේ ඉන්න වැරදිලාවක් මෙතන ඔප් එක આવොත් කොහමද? ඔප්නන් කියලා සම්බන්ධයක් නැති අය එමත් වෙනකොට මේ ඉන්නන් වගේම ඔප්නන් වෙන්නත් පුළුවන් මේ විදිහට. ඔප්නන් එතකොට ක්වාන්ගේ ඔප්නන් සම්බන්ධයක් නැති මේ සම්බන්ධයක් තියෙන. ඒ වගේ අවස්ථාවල හොඳට පරිස්සම් වෙන්න ඕන. කරිමල් කොසිප්සියෝ චිත්‍රය තෝරන්න. මොකද කියන්නේ? දැන් මොකක් හරි මේ චිත්‍ර හතරෙන් එකකට හා සම්බන්ධ මොන හරි දෙයක් මේ වොයිස් එකේ යා කියනවා. ඒ කියන එක බලන්න මොකද්ද හරියට මේ කැරබිනේ තෝරන්න. 뭐 드시겠어요? 뭐 드시겠어요? 뭐 කියන්නේ මොනවද කියලා අහන්නේ. මොනවද 드시겠어요? මොනවද කන්නේ? මොනවද කන්න ඉන්නේ? 드시겠어요 කියන්නේ අර මේ ආපු ගමන් අහන්නේ මොනවද කෑවේ කියලානේ මොනවද ගෙස්සයෝ දාන්නේ ඇයි? ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන ක්‍රියාවක් සම්බන්ධව ක්‍රියාපදයකට ගෙස්සයෝ දැම්මම ඒක තමයි අනාගත කාලේ හංගවන්න කියන්නේ. 뭐 드시겠어요? මොනවද කන්න ඉන්නේ? මොනවද කන්නේ කියලා අහන්නේ. 치킨 주세요. මොකද කියන්නේ? chicken 주세요. chicken කුකුල් මස් chicken කියලා කියන පාම් පිටි එක කවලා අත ගාලා මේ කවරලා බැදපු කුකුල් මස් වලට කියන කොරියාවේ chicken කියලා. අවලත් chicken තමයි කියන්නේ. නමුත් අර විශේෂ ආහාරයක් විදිහට chicken කියලා කියන්නේ නැත්නම් ඒකට කුකුල් මස් වලට ටක්කොගි කියලා කියන්නේ. කුකුල් මස් වලට ටක්කොගිනේ chicken කියන්නේ ඉංග්‍රීසියෙන් කුකුල් මස් වල. නමුත් chicken කියලා කොරියන් ජාති කියන්නේ chicken කියලා කිව්වොත් අනිවාර්යෙන් අපි අපේ ඔළුවට ගන්න ඕනේ මෙන්න මේ පාම් පිටි තවරලා අර මේක පිටිවරට තවරලා හදලා අර තෙලේ දාලා බැදපු කුකුල් මස් වලට තමයි මේ chicken කියලා යාලා කියන්නේ. හරිද? වැරදිලාවත් නේ කුකුල් නිකන් අමු මස් වලට ඒගොල්ලෝ එහෙම කියන්නේ නැහැ. අමු මස් වලට සාමාන්‍යයෙන් තාක්කොගි කියලා තමයි කියන්නේ. තාක්කොගි. හරිද? එහෙනම් මොකද උත්තරේ? උත්තරේ 3 නේ. අපි යන් ඊළඟ එකට 3번부터 4번까지 다음을 듣고 물음에 알맞은 대답을 고르십시오. 3번부터 4번까지 3 සිට 4 දක්වා තාවමල් තත්කු ඊළඟ එක සවන් දීලා මුරමේ ප්‍රශ්නයේ අල්මජන් තෙදබල් නිවැරදි පිළිතුරක් වර සිප්සියෝ තෝරන්න.
හරිද? තෝරන්න. එතකොට බලන්න මොකද්ද මේ අහන ප්‍රශ්නේ කියන්නේ. පළවෙනි තුන්වෙනි එක 3번. 3번 මේ 3번. 피자를 좋아해요? 피자를 좋아해요? 피자를 좋아해요. මොකද අහන්නේ? පීජා කියන්නේ මොනවටද? පීජා කියන්නේ පීසා වලට පීසා පීජා පීජා කියලා මෙයා කියන්නේ පීසා වලට. පීසා වලට 좋아해요? පීසා වලට කැමතිද? පීසා වලට ආසයිද? ප්‍රශ්නයක් අහන්නේ ආසයිද? උත්තර හතරක් තියෙනවා. නේ පීජාගා ඉස්සයෝ. මොකද්ද? අහන්නේ පීසා වලට ආසයිද කියලා. එයා කියනවා නේ ඔව් පීජාගා ඉස්සයෝ. පීසා පීහා මොනවද? පීසා තියෙනවද? වැරදි. ඇයි අහන්නේ? කැමතිද කියලා? කෙනෙක් ඇහුවොත් ඔබගෙන් ඔබ පීසා වලට ආසයිද? කැමතිද? ඔයා දෙන උත්තරේ මොකද්ද? ඔව් මම කැමති. නැහැ එක්කෝ නැහැ මම අකමැති. ඒ වගේ දෙයක් නේ. ඔව් මම පීසා වලට කැමති. නැත්තම් මම පීසා වලට අකමැති. ඒ වගේ උත්තරයක් දෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්නයකට. බලමු. මේ පීජා වල චුවාහෙයෝ. මොකද්ද කියන්නේ? ඔව්. ඔව්. පීසා වලට ආසයි. ආසයි. කැමති. ඔය දෙක මෙන්න උත්තරේ මේක ගැලපෙනව නේද? උත්තරේ ඒක ගැලපෙනවා. ආනියෝ පීජාගා කොයෝ. පීසා ලොකුයි. පීසා ලොකුයි. පීසා වලට ආසයිද? පීසා ලොකුයි. ගැලපෙන්නේ නේ. ආනියෝ පීජාගා සායෝ. මොකද්ද? සදා සායෝ මිලදී ගන්න. මිලදී ගන්නවා. නැහැ. පීසා මිලදී ගන්නවා. පීසා එක මිලදී ගන්නවා. ගැලපෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ ගැලපෙන්නේ ඒක මොකද්ද? දෙවෙනි එක නේද? දෙවෙනි. 네. 아니요. 피자가 커요. හරි බලන්න අපි යමු ඉන්න හතරවෙනි එක. 4번. 어제 뭐 먹었어요? 어제 뭐 먹었어요? 어제 뭐 먹었어요? මොකද අහන්නේ ඊයේ මොනවද කෑවේ? එතකොට ඊයේ මොනවද කෑවේ කියලා ඇහුවාම ඊයේ මොනවද කෑවේ කියලා මොනවද කාපු දෙයක් ගැන අපි කියන්න ඕනේ නේද? බලමු මේ හතරවෙනි මේක මෙන්න මේකට අදාළව මේ යන්නේ මේකේ මේ උත්තරේ කොහෙද තියෙන්නේ? ඊයේ මොනවද කෑවේ? එන්නේ ඊයේ මොනවද කෑවේ? මොනවද කෑවේ? පුතේ ඊයේ මොනවද කෑවේ කියලා ඇහුවාම ඔබට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද? නේද? ඔයාලා දෙන උත්තරේ මොකද්ද? ඊයේ කාපු දෙයක් ගැන කියනවා ඊයේ බත් කෑවා. නැත්නම් ඊයේ මොකද කෑවේ නැහැ. එහෙම මොකක්ද කියන්නේ නේද? නැත්නම් කාපු දෙයක් ගැන කියන්නේ. බලමු. සෙන් ඉල් ඒ මොගසොයෝ. උපන් දිනයට කෑවා. උපන් දිනයට කෑවා. උපන් දිනයට කෑවා. මොකද ඒ කතාව? ඊයේ මොනවද කෑවේ? උපන් දිනයට කෑවා. ගැලපෙන්නේ නැහැ. එහෙනම් වැරදි. තුගරස් මොගසොයෝ මොකද්ද? තුගරස් කියන්නේ අපි හිතමු මෙන්න මෙහෙම ලාමියන් තුගරස්. ලාමියන් දෙන වෙනම භාජනයක් තියෙනවා. ලාමියන් දෙන හට්ටි. ලාමියන් හට්ටි කියලා කියමුකෝ. අපිට මට ඒක සරල සිංහල වචනයක් එන්න දෙනවා කියන්නේ. ලාමියන් හට්ටි එකක් කෑවා. හට්ටියට මොකද්ද කියන්නේ? පොප් කියලා කියන්න බෑ. පොප් එකට වෙනම වචනයක් තියෙන හින්දා. ඔය ගරත් ගණන් කරන්නේ ඔය සුප් ගරත්. එතකොට ලාමියන් ගරත්. ඒ විදිහට ගරත් කියලා කියන්නේ ඒ වගේ ආහාර. එතකොට දෙන්ජන්චිගේ ගරත් ඒ වගේ අර ලොකු තියෙන පොඩි මේ වගේ පොඩි හට්ටිය වගේ තියෙන. ඒකට තමයි ඒක දාලා එක ගේන්නේ. ඒක ගරත් කියලා කියන්නේ. දැන් ලාමියන් තුගරත් හට්ටි දෙකක් කෑවා. කිරි හට්ටි කියන්නේ හට්ටි දෙකක් කෑවා. දෙකක් කෑවා. ඊයේ මොනවද කෑවේ? හට්ටි දෙකක් කෑවා. ගැලපෙන්නේ නැහැ. සිත්තන් එසෝ මොගස්සයෝ. මොකද්ද කියන්නේ පුතේ? සිත්තන් එසෝ මොගස්සයෝ. ආපන ශාලාවේ සිට කෑවා. සිත්තන් එසෝ මොගස්සයෝ. ගැලපෙන්නේ නැහැ නේද? ආපන ශාලා මොනවද ඊයේ කෑවේ? ආපන ශාලාවේ සිට කෑවා. ගැලපෙන්නේ නැහැ. හරි? අන්න මම එහෙම අදහ මේවා කරලා පෙන්නන්නේ ඔයගොල්ලෝ අන්න ඒ තුලම ප්‍රශ්නය ගැන අදාළ උත්තරේ හොයාගන්න නිකන් පෙළඹෙනවා. මම ඒක කරන්නේ ඒකින්ද. දැන් බලන්න මෙතන කිපිම්පප් හාගෝ ලාමියොන් මොගස්සයෝ. හරි කිම්පප් හාගෝ. කිම්පප් සමග ලාමියොන් නූඩ්ලස් කෑවා. කිම්පප් සමග නූඩ්ලස් කෑවා. ඊ මොනවද කෑවේ? කිම්පප් එක නූඩ්ලස් කෑවා. ගැලපෙන උත්තරේ හතරවෙනි එක නේ. හරි. එහෙනම් උත්තරේ ඒකේ 4.
බලන්න හරිද කියලා. ළඟට අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට අපි යන්නේ. දැන් බ්ලොක් කරලා ගමු ඕනේ. ඕනේ නැහැ නේද? බ්ලොක් කරලා ගන්න පුළුවන්. 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 හරි. පස්වෙනි 5번. 두 사람은 무엇에 대해 말하고 있습니까? තු සරමන් දෙදෙනා මොත්තේතේ මොනවා පිළිබඳව මල්හගු ඉස්සම්මිදා කතා කරමින්ද ඉන්නේ. බලමු මොනවද කතා කරන්නේ කියලා නේද? 뭐가 맛있어요? 뭐가 맛있어요? 뭐 කියන එක 뭐가 කියන නිපාතය. 뭐가 맛있어요? මොනවද රස? 뭐가 맛있어요? මොනවද රස? 불고기가 맛있어요. 불고기가 맛있어요. පුච්චපු මස් රසයි. අර පුල්කොගි කියලා කියන්නේ පාමස් පුච්චලා වෙනම හදන කෑම වර්ගයක් තියෙනවා. ඒක ප්ලේට් එකට දාලා මස් පුස්සලා ගෙනල්ලා දෙනවා. පුච්ච. 유진 씨, පුල්කොගි가 맛있어요. මොකද කියන්නේ? පුච්චපු මස් රසයි. මේ දෙන්න මොනවා පිළිබඳව මේ කතා කරමින් හිටියේ. 뭐가 맛있어요? මොනවද රස? 불고기가 맛있어요. බලමු. 운동 ක්‍රීඩා. 재미 විනෝදාංශ. shopping. shopping කියන්නේ මොකද? shopping කියන්නේ එක. හරියනවා කියන්නේ shopping කරනවා. උම්සික් ආහාර. දෙන්න කතා කරේ මොනවද ගැනද? ආහාරයක් ගැන. right. හරලම උත්තරයක් නේද? හරිම ලේසි. මෙන්න මේකේ ඒ අහන ප්‍රශ්න එකේ මෙන්න මෙතන තියෙනවා පුතේ ඔයගොල්ලන්ට සවන පිටපත ස්ක්‍රිප්ට් එක තියෙනවා. ඒක ඕනනම් බලලා ඔයගොල්ලෝ සවන්දන ගමන් අහගන්න පුළුවන්. right. ඔන්න අලුත් පාඩම 10 වෙනි පාඩම ලොකුට දාලා තියෙන මොකද්ද? 5න් 5යි. very good 5න් 5යි.